හෙලෝ යාළුවනේ කාලෙකට පස්සේ ගමනක් යන්න කියලා හදන්නේ ඊ අවස්ථාව ප්ලෑන් කරගත්තේ අද යන්න ඕනේ කියලා මොකද කාලෙකින් ගියේ නෑ එක්සෑම් උයි අරවයි මෙව්වයි කැම්පස් එකේ අරට මේවට හිර වෙලා ඉතින් යන්න හිතන් ඉන්න මේ ත්‍රිකුණාමලයට කොහෙද යන්නේ කියලා ත්‍රිකුණාමලට ගිහිල්ලාම තා බලන්න වෙන්නේ ඒක මුකුත් තාම ප්ලෑන් කරලා නෑ වෙලාව දැන් 4යි පාන්දර 4ට තමයි පිටත් වෙනවා කිව්වේ තාම කට්ටිය නැහැ බලමු කට්ටිය ආවට පස්සේ අපි ත්‍රිකුණාමලයෙන් එන හම්බෙමු යාළුවනේ ඉතින් ත්‍රිකුණාමලට ආවා අපි 7:40 වගේ වෙද්දි ත්‍රිකුණාමලට ආවා ඉතින් කාලා බීලා ඔක්කොම කරලා කොහොම හරි දැන් 8:40 අපි කෝණේශ්වරම යන්නේ මාත් එක්ක අපි යාළුවෝ කට්ටිය ආවා අපේ ෂයාන් ඉන්නවා අමන්තිකා ඉන්නවා අපේ සනුරි ඉන්නවා ඊට පස්සේ නුවන්ති නවීන් ඉතින් අපි ටික තමයි ආවේ තව කිලෝමීටරක් විතර තියෙනවා මේ भारद्वाज मरीचि मजिद मार्कंडेय याज्ञवल्क्य शुभ्रारिद सात्या आमेदान ऋषिगण प्रमुखागा ऋग्यज सामदर्वण धर्मशास्त्र सैरागम पौर्मक्रकर देवदत्त तमंचय हिटा पिंगला जुम्ना झांतारा තිරුකේශ්වරම් කෝවිල ශ්‍රී ලංකාවේ ඉතා පුරාණ හින්දු දේවාලයක්. මෙහි වැදගත්කම ගැන කතා කළොත් එම ස්ථානය හින්දු ආගමට ඉතා පූජනීය වන අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයේ වැදගත් කොටසක්. ඒ ලෝකේ පුරා සිටින භක්තිමත් පුද්ගලයන්ගේ පූජා ස්ථානයක් ලෙස ප්‍රසිද්ධයි. එමෙන්ම මෙහි ඇති මුහුදු දසුන සහ ඉතිහාසය සංචාරකයන්ට විශේෂ ආකර්ෂණයක් ලබා දෙනවා. කට්ටියකින් බහැලා වැඩ ඔන්න ඉතින් දැන් වෙලා 11යි කාලයි කෝණේශ්වර වලට ගිහිල්ලා දැන් තමයි ඔන්නේ පාරට ආවේ ඊළඟට හිතන් ඉන්නේ ඩියර් පාක් එකට යන්න කියලා මේ ත්‍රිවල ඩියර් පාක් එකක් තියෙනවනේ එහෙනම් එතනින් හම්බෙමු ඔයාලට පේනවද දන්නේ අපේ කට්ටිය ඉතින් ඔන්න ෆොටෝ ෂූට් එක ලෑස්ති වෙලා කට්ටියම බහැලා වැඩ
මේ ඩියපාර්ක් එක කෝණේශ්වරම් කෝවිල අසල පිහිටි ස්ථානයක් වන අතර මෙහි නිදහසේ ගමන් කර මුවන් දැක් ගන්න පුළුවන්. මෙහි වැදගත්කම ගැන කතා කරොත් මේ මිනිසුන්ට ස්වභාධර්මය සමීපව සතු නිරීක්ෂණය කිරීමට හැකිවන ස්ථානයක්. විශේෂයෙන්ම පරිසර සංරක්ෂණය ගැන අවබෝධයක් ලබා දෙන අතර සංචාරකින්ට නිස්කලංක හා සාමකාමී අත්දැකීමක් මේ ස්ථානයේ ලබා දෙනවා. මේ මොකද දෙනක් බා? ඕනම සතෙක්ගේ පිරිමි සතා ලස්සන. ඒක ඇත්තද? මනුෂ්‍ය වර්ගයාගේ ඇරෙන්නේ. හැම එකගේම වා. ඉතින් ඔන්න ඔහම තමයි ගමන ඉවරුනේ. ට්‍රිප් එක ප්ලෑන් නොකර යන එකේ ප්‍රතිවිපාක අපි ඇත්තරම අද අත්විඳා. ඒ හින්දා මම ඔයගොල්ලන්ට කියන්නේ ට්‍රිප් එකක් යනවා නම් කලින් දවසේ ප්ලෑන් නොකර ටිකක් කල් අරන් ප්ලෑන් කරලා ගමන යන්න. මොකද ට්‍රිප් එක ප්ලෑන් නොකර ගියොත් රස්තිය අඩු වෙන තමයි වෙන්නේ.